ලංකාව කිචන්වල 99ක් තියෙන මේ වැරැද්ද ගැන අද ඔයාලට අපි මේ වීඩියෝෙන් පැහැදිලි කරන්න හිතුවා. ගොඩක් කට්ටිය දන්නේ ඇත්තට මේක වැරැද්දක්ද කියලා. ඒක අපහසුතාවයේ තියාගෙන මේ වැඩ කරගෙන යනවා. අලුතෙන් ඉදි කරන කෙනෙකුට උනත් මේ වැරැද්ද නොවි හරියටම කිචන් එකක් ඩිසයින් කරලා හදා ගන්න පුළුවන් වෙන්න මේ වැරැද්ද නිවැරදි කරගන්නේ කොහොමද කියලා අපි මේකෙන් කතා කරන්න හිතුවා. මොකද අලුතෙන් කරන කෙනෙකුට හා දැනටත් මේ වැරැද්ද වෙලා තියෙනවා. ඒක නැවත හරි විදියට සකස් කරගන්නේ කොහොමද? ඒ අපහසුතාවයෙන් මිදෙන්නේ කොහොමද කියලා පැහැදිලිව මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට පැහැදිලි කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔයාලට අනිවාර්යෙන් ඔයාලගේ පුස්සිය මේ වැරද්ද තියේද ඇත්තට මේක හදාගන්නේ කොහොමද කියන දේ ඔයාලට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් හිටියොත්. ලොකු වියදමක් යන්නේ නැතුව මේක හරියටම කරගන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්නම්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. කිචන් එක තියෙන ප්‍රධානම ස්ථානය තමයි කිචන් සිංක් එක. එතකොට මේ කිචන් සිංක් එක හයි කරන ක්‍රම දෙකක් තියෙනවා දැනට ලංකාවේ. ඒ ක්‍රම දෙකම අසාර්ථකයි. නමුත් ඒ දෙකම තමයි කරගෙන යන්නේ. ඒ දෙක අසාර්ථක මොකද සාර්ථකම ක්‍රමය මොකක්ද කියලා තමයි දැන් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ක්‍රම දෙක තමයි. එකක් සිංක් එක යටින් හයි කරන ග්‍රැනයිට් එක හෝ ටයිල් එක හෝල් එක කපලා සිංක් එක යටින් හයි කරනවා. එතකොට වැඩ කරද්දී භාජන වැදිලා මොනවා හරි වෙලා ඩැමේජ් වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. ග්‍රැනයිට් টොප් එක හෝ ටයිල් එකේ භාජන හොදද්දී එක්ක ග්‍රැනයිට් එක හෝ භාජනේ ඩැමේජ් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඒක නිසා ඒකත් ලොක්කුවටම සාර්ථකත්වයක් දකින්නේ නැහැ මම. ඊළඟට උඩින් අල්ලන සිංක් එක. උඩින් අල්ලන සිංක් එකෙත් ග්‍රැනයිට් টොප් එකේ කවුළුව කපලා නිකම්ම උඩින් අල්ලන සිස්ටම් එකක් තමයි දැනට ලංකාවේ කරගෙන යන්නේ දිගට. නමුත් ඒ සිස්ටම් එක වැරදි. හරියටම සිංක් එකක් අල්ලනවා නම් ග්‍රැනයිට් টොප් එක හරි ටයිල් টොප් එක හරි මේ මතු පිට ෆිනිෂින් එකට සමානව තමයි සිංක් එක අල්ලන්න ඕනේ. ගොඩාක් වියදම් කරලා ලස්සන සිංක් ගෙනල්ලා ගොඩාක් කට්ටිය අල්ලන්නේ සිංක් එක නිකාම් උඩින් තියලා කපලා බස්සලා. එතකොට කොහොමද මේ ගොඩාක් වටින සිංක් එක සහ පැන්ට්‍රිය ගොඩක් වියදම් කරලා සල්ලි ලක්ෂ ගණන් වියදම් කරලා හදන කිචන් එකේ සිංක් එක අල්ලන්නේ. එතකොට ඒ සමානව අල්ලද්දී කොහොමද ඒක කරන්නේ කියන එක තමයි පැහැදිලි කරන්නේ. මොකද මේ ගැන දැනුම හිමියට තිබ්බොත් කරන වැඩ කරන කෙනාට දැනුම නැති වුණත් එයාට කියලා මේක හරියට කරගන්න පුළුවන් නිසා තමයි මම ගොඩක් මේ වීඩියෝ කරන්න ප්‍රධානම හේතුව. අපි බලමු එතකොට සිංක් එක හරියටම හයි කරගන්න ඕන නම් කොහොමද අනුගමනය කරන්න ඕන පියවර. ඉස්සෙල්ලාම අපි ගන්න සිංක් එක ගෙනල්ලා ග්‍රැනයිට් টොප් එක හයි කරන විදිය තමයි මම මේ කියන්නේ. මේක ටයිල් වලට ඕනම টොප් එකකට මේ ක්‍රමවේදය තමයි භාවිතා කරන්නේ. ඒ සිංක් එක ගෙනල්ලා අනිත් පැත්ත හයි කරලා සිංක් එක වටේට තියෙනවා කොලර් එක වගේ පොඩි කොටසක් පැනලා ඒ ගානට එක්ක මාස්කින් ටේප් එකක් ගහලා මම මේ වලට රූපරාමු දාන්නම් ඒ වගේම බලා ගන්න. මාස්කින් ටේප් එකක් ගහලා එක්ක මාකර් එකකින් හරි ඇඳලා හරියටම ෆිනිෂින් මට්ටම ග්‍රැනයිට් টොප් එකේ හරියටම මාක් කරගෙන ඔයාලගේ ඒ වැඩ කරන කෙනාට කියන්න ඒ මට්ටමට හරියටම කපන්න කියලා. ගොඩක් ස්පේස් තියන්න නැතුව හරියටම ගොඩක් සීට් වෙන විදියට ඒ ගානට කපලා ඒකේ තියෙන අර කොරර් එකේ තියෙන ධාරේ ඝනකම තික්නස් එක පල්ලෙහාට බස්සලා උඩ ග්‍රැනයිට් එකේ ෆිනිෂින් එක අපිට මේක කරගන්න ඕන කියලා කිව්වනම් එයා ඒක කරලා දෙනවා. මොකද එයාලා දැනගෙනත් සමහර වෙලාවට කරන්නේ එයාලට ලේසියට නිකම්ම කපලා නිකම්ම උඩින් බස්සලා වටේට සිල්ගන් ටිකක් ගහලා බස්සලා තමයි යන්නේ. මොකද එකක් එයාලගේ ලේසිය අනිත් එක එයාලගේ නොදැනුවත්කම් වෙන්න පුළුවන්. දැන් මේ ලංකාවේ ඕව කරන්න ගොඩක් ටූල්ස් තියෙනවා. එතකොට එයාලා ගාව ටූල්ස් නැතු වෙන්න පුළුවන්. ටූල්ස් භාවිතා කරලා ලස්සනට ෆිනිෂින් එකට මේක කරගන්න පුළුවන්. මේක කරගත්තම තියෙන වාසිය තමයි එළියට වැටෙන වතුර පීදලා ඔක්කොම ඇතුළට ගන්න පුළුවන්. ග්‍රැනයිට් টොප් එකයි සිංක් එකයි එකම ලෙවල් එකක තියෙන්නේ. චූට්ටක් පහත් උනත් කමන්නේ නැහැ සිංක් එක. එළියේ තියෙන කෑම ಜಾති මොනවා හරි වැටෙන දෙයක් ඕන දෙයක් ඇතුළට පීදලා කරලා දාගන්න පුළුවන්. එතකොට සිංක් එක හයි කරන්න කලින් අර කට්ටේ වගේ කපාගෙන ඒ තික්නස් එකට බස්සගත් එකට යටින් සිලිකන් ධාරයක් ගහලා ඒක උඩ තමයි තියන්න ඕනේ. පොඩි හරි දෙපැත්ත ස්පේස් වෙනවා නම් ඒවට සිලිකන් හරි ටයිල් ග්‍රවුට් හරි කරලා ඒක ෆිනිෂ් කරගන්න ඕනේ. එතකොට කිසිම වෙලාවක වතුර යන්නෙත් නැහැ. ෆිනිෂින් එකත් හොඳයි. හැමදේටම ලේසි. ඔයාලට වැඩ කරන්නත් ලේසි. හරිම ක්වොලිටි එන්නේ කිචන් එකේ ওই විදිහට කරාම තමයි. මේ වෙනකොට උඩින් තියලා නිකම්ම හයි කරගෙන ගියපු කට්ටියගේ සිංක් තියෙනම් එයාලා මේ වීඩියෝ එක බලනවා නම් එයාලටත් මේක කරගන්න ඔයාලගේ ග්‍රැනයිට් টොප් එක හරි එක් කරපු කෙනාට කතා කරලා ඕන රුපියල් 1500ක් 3000ක් අතර ගාණක් යයි. ඔය තියෙන සිංක් එකේම වටේට ඒ ලයින් එකට මාක් කරගෙන ඒකෙන් ඒ සිංක් එකේ ඝනකම පල්ලෙහාට බහින්න හරි ගස්සලා දෙන්න කිව්වහම එයා නොකරත් ඕක කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. එහෙම වෙච්ච කට්ටියගේ අපි කරලා දීලා තියෙනවා. නැතැන් වල ඒක කරගන්න පුළුවන්. ලොකු ගාණක් යන්නේ ඒ තික්නස් එකේ ඝනකමේ වාසිය පල්ලෙහාට බස්සලා හදලා දෙන්න කිව්වනම් ගානට වටේ ෆිනිෂින් එකට ඒක කරගන්න පුළුවන්. මම හිතනවා මේක ගොඩාක් මේ දැනුම නැති නිසා හැමතැනම හයි කරන්නේ නිකාම්ම උඩින් හයි කරනවා නැත්නම් යටින් හයි කරනවා සිංක්. මම හිතනවා මින් පස්සේ මේ වීඩියෝ එක බලලා
බලලා ඔයාලා හරියට සිංක් හරි ගස්ස ගනී කියලා. ඔයාලට වැදගත් දෙයක් තිබ්බනම් channel එක subscribe කරන්න. අලුතෙන් kitchen එකක් කරන්න ඉන්න කෙනෙකුට මේ වීඩියෝ එක share කරන්න. නැවත අපි මේ වගේ වටිනා තොරතුරු අරගෙන තවත් වීඩියෝ එකකින් මන්ටම ඔයාලා හම්බෙන්න එන්න.